ශ්‍රී ලංකා මහ බැංකුවේ විවිධ දෙපාර්තමේන්තු පිළිබඳව අපි විටින් විට මේ වැඩසටහන් තුළ ගෙවුණු සෑම සතියකම කතා බහ කළා. ඒ අතර සේවක අර්ථ සාධක අරමුදල පිළිබඳවත් අපිට එක් වැඩසටහන් තුළ කතා බහ කරන්න හැකියාව ලැබුණා. සාමාන්‍යයෙන් සේවක අර්ථ සාධක අරමුදලට දායක වෙන මුදල් ගෙවන ඕනෑම කෙනෙක් සේවක අර්ථ සාධක අරමුදල පිළිබඳව තොරතුරු දැනගන්නවා සේම දැන ගැනීමත් දැනුවත් වීමත් වැදගත්. ඒ නිසා අද දවසේදීත් අපි කල්පනා කළා සේවක අර්ථ සාධක අරමුදල එහෙම නැත්නම් මේ කොහොම කවුරුත් දන්න EPF පිළිබඳව මේවට මුදල් එකතු කරගන්නේ කොහොමද, අය කර ගැනීම සිද්ධ කරන්නේ කොහොමද, මේකට කාලයක් තියනවද ඔයාදී කරුණු පිළිබඳව කතා බහ කරන්නට ඒ වෙනුවෙන් අපි ආරාධනා කළා චමිලා රූපසිංහ මහත්මියට, අය නියෝජ්‍ය අධිකාරී සේවක අර්ථ සාධක අරමුදල් දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකා මහ බැංකුවේ ආයිබන් කියලා පුදුම පිළිගන්න. ආයිබන්. දැන් ඇත්තටම සේවක අර්ථ සාධක අරමුදල නැත්නම් EPF එක කියන්නේ මොකක්ද කියන එක අපි සාමාන්‍යයෙන් ඕනිම සේවයක යෙදෙන කෙනෙක් නැත්නම් දන්න කාරණාවක්. ඒක සේවකයන් දෙපාර්ශ්වයටම පොදු සහ දෙපාර්ශ්වය විසින්ම මේකට යම් දායකත්වයක් ලබා දෙන කාරණාවක් නිසා. ඒ නිසා දැන් කෙනෙකු EPF එකට අරමුදල් දායක මුදල් යොමු කරනවා නම් ඒ යොමු කරන්න කිරීම පිළිබඳව කෙනෙකුට ප්‍රශ්නයක් එන්න පුළුවන්. මොකද කවුරුත් කතා කරන දෙයක් නේ. EPF එක කැපෙනවද නැත්නම් කැපෙන්නේ නැද්ද, කැපිච්ච අපිට ගන්න පුළුවන්ද වගේ ප්‍රශ්න ගොඩක් තිබෙනවානේ. ඇත්තටම සේවක අර්ථ සාධක අරමුදලට දායක මුදල් යොමු කිරීම පිළිබඳව වගේම ගණනය කිරීම පිළිබඳව සහ මේකට කාලයක් තියෙනවද කියන ප්‍රශ්න තුනක් එකට අහුවොත් ඔබට දෙන්න තියෙන පිළිතුර මොකක්ද? ඔව්, සේවක අර්ථ සාධක දායක මුදල් පිළිබඳ සඳහන් කළොත් 1958 අංක 15 දරන සේවක අර්ථ සාධක අරමුදල් පනතින් තමයි මේ සේවක අර්ථ සාධක අරමුදල පිහිටවනු ලබන්නේ. අප කවුරුත් දන්නා ඒ නාවරණය වන්නේ පෞද්ගලික අංශය සහ අර්ධ රාජ්‍ය අංශයේ සේවක මහත්මිය ඔවුන්ට ඔවුන්ගේ විශ්‍රාම ජීවිතය සුරක්ෂිත කරන්න පිහිටවපු අර්ථ සාධක අරමුදල තමයි සේවක අර්ථ සාධක අරමුදල කියලා කියන්නේ. පනත ප්‍රකාරව ආයතන දෙකක් මේ සම්බන්ධ බැඳී සිටිනවා. මේ පනත අරමුදලේ පරිපාලක ලෙස කම්කරු දෙපාර්තමේන්තුවේ කම්කරු කොමසාරිස්තුමා ශ්‍රී ලංකා මහ බැංකුවේ එහි භාරකාරත්වයක් දරනු ලබනවා. ඔබතුමා විමසුවා මුදල් ගණනය කරන්නේ කෙසේද ඒ පිළිබඳ තොරතුරු පනත ප්‍රකාරව යම් කිසි ආයතනයක් විසින් තමන්ගේ සේවය කරන සේවකයින්ගේ යම් කිසි මාසක වැටුපෙන් දල ඉපයීම් වලින් 20%කට නොඅඩු ප්‍රමාණයක් ශ්‍රී ලංකා මහ බැංකුව වෙත සේවක අර්ථ සාධක අරමුදල් දෙපාර්තමේන්තුව වෙත යොමු කළ යුතු වෙනවා. ඒ 20% කොහොමද සකස් වෙන්නේ කියලා බැලුවොත් 8%ක් සේවකයින්ගේ වැටුපෙන් අඩු කරමින් සහ 12%ක් සේවා යෝජක ආයතනය විසින් දායක වෙමින් 20%ක නොඅඩු ප්‍රමාණයක් සේවක අර්ථ සාධක දායක මුදල් ලෙස වළංගු. අවම ප්‍රමාණය අවම ප්‍රතිශතය වෙන්නේ 20%ක්. එතකොට යම් කිසි මාසයකට අදාළ දායක මුදල් ඊළඟ මාසයේ වැඩ කරන අවසන් දිනයට කලින් අප වෙත යොමු කළ යුතු වෙනවා. යම් කිසි පමාවක් වුණොත් මම සඳහන් කරන්න ඕනේ එක් දිනක පමාවටත් 5%ක අධිභාරයක් පැනවෙනවා. මේ අධිභාරය 50% අතර පරාසයක පමා වෙන කාලය අනුව තීරණය වෙනවා. අධිභාරය පැනවීමේ බලය කම්කරු දෙපාර්තමේන්තුව වෙත පැවරී තිබෙනවා. දැන් ඔබ කියවනේ සාමාන්‍යයෙන් අපි උදාහරණයක් ඉදිරියට ගත්තොත් අප්‍රේල් මාසයේ ගෙවීම අප්‍රේල් මාසයේ වැටුප් ගෙවද්දී අඩු කිරීම සිද්ධ වෙන්න ඕනේ. එතකොට මේ මුදල් ගෙවීමේදී සේවා යෝජක ආයතන ශ්‍රී ලංකා මහ බැංකුව වෙත EPF මුදල් ගෙවීම සිදු කළ යුතු ආකාරයක් තියෙනවා. ඒ කියන්නේ මුදල් එකතු කර ගැනීමට නිශ්චිත කාලයක් තියෙනවා වගේම මේ මුදල් එකතු කර ගැනීමේ ක්‍රමවේදයක් තිබෙනවද යම් විදිහකින්? ඔබ සඳහන් කළ අප්‍රේල් මාසයේ උදාහරණයක් විදිහට ගන්න. දායක මුදල් ගැන සලකා බැලුවොත් සේවා යෝජක ආයතන විසින් මැයි මාසයේ අවසාන වැඩ කරන දිනයට පෙර අපිට යොමු කළ යුතුයි. ඒක අනිවාර්ය කාරණාවක්. අනිවාර්ය කාරණාවක්. එතකොට මුදල් එකතු කිරීමේ මුදල් ගෙවීමේ ප්‍රධාන ක්‍රම දෙකක් පවතිනවා. එහිදීත් සඳහන් කරන්න ඕන සමහර සේවා යෝජක ආයතන විශ්වාස කරනවා හුදෙක් මුදල් ගෙවීමෙන් පමණක් සේවක අර්ථ සාධක දායක මුදල් ගෙව්වා යන්න. නමුත් ඇත්තටම පනත ප්‍රකාරව ආයතනයක් විසින් ඔවුන්ගේ දායක මුදල් විස්තරත් අදාළ මුදල් ගෙවීම සමග අපිට යොමු කළ යුතුයි. ඒක තමයි පොඩ්ඩක් අපි පැහැදිලි කරගමු. කියන්නේ විස්තර කිව්වට පස්සේ මේ සේවකයන්ගේ අර්ථ සාධක අරමුදල් අංකය සහ
ඇඩෙක්ස් කොන්දේ බෙල්ලේ සන්ධිවල වේදනා සහ උළුක්කුවීම් වලටද සහනය දෙනවා. ගෙවීම් කළ යුතු 8ක් නම් අය කරේ ඒ මුදල කොච්චරද ඔහුගේ මාසික වැටුප කොච්චරද ආදී සියලු කාරණාද මේ සියලු කාරණා ඒ කාරණා යොමු කළ යුතුයි. පනතේ සඳහන් වෙනවා ඒ සඳහා පෝරමයක් සී පෝරමය අපි ෆෝම් සී කියලා කියනවා. එහි සඳහන් විය යුතුයි අදාළ මාසය සේවකයින්ටම අනන්‍ය වූ සමාජිකයාට අනන්‍ය වූ සමාජික අංකය ඔහුගේ නම ජාතික හැඳුනුම්පත සහ ඌට අදාළ දායක මුදල් ප්‍රමාණය 8ත් 12ත් සහ එකතුව 120කුත් යන කවරේද. ටික ටික මාසිකව අප්ඩේට් වීමක් සිද්ධ වෙනවද සෙන්ට්‍රල් බැංකුවේ? ඔව් ඇත්තටම මේ තොරතුරු නම සහ ජාතික හැඳුනුම්පත් අංකය අපේ පද්ධතියේ පවතිනවා. යම්කිසි කෙනෙක් අලුතෙන් බැඳුනොත් සේවයට ඔහු වෙනුවෙන් පළමු වරට එවන සී වාර්තාවේ තියෙන තොරතුරු තමයි අපේ පද්ධතිය වෙත ඇතුළත් කරනු ලබන්නේ. ඒ කියන්නේ ආයතන කීපයක සේවයේ යෙදී සිටියත් නිශ්චිත කාලය සම්පූර්ණ වුණාට පස්සේ ඒ මුදල් එකම තැනකින් ගන්න පුළුවන්කම තියෙනවා කියන්නේ. එක් ආයතනය වෙනුවෙන් එක් සමාජික මුදල් සමාජික ගිණුම් විවෘත වෙනවා. විවෘත කරාට එක පුද්ගලයෙක් නම් ඔහුට හෝ ඇයට මේ මුදල් ලබා ගැනීමේ වරප්‍රසාදය තියෙනවා. එකවර ඒ ලබා ගන්න පුළුවන් ඒ වරප්‍රසාද ප්‍රතිලාභ කියලා අපි හඳුන්වනවා. විශ්‍රාම ලබන්න පෙර పూర్ව ප්‍රතිලාභ ලෙසත් විශ්‍රාම ලැබීමෙන් පසු අවසන් ප්‍රතිලාභ ලෙසත් ලබා ගන්න හැකියාව තියෙනවා. දැන් මේ ක්‍රමවේදය පිළිබඳව ඒ කියන්නේ මේක කොහොමද මේ ගෙවීම කරන්න පුළුවන් ක්‍රමවේදය මොකක්ද? ඔන්ලයින් සිස්ටම් එකක්ද එහෙම නැත්නම් මේ මැනුවල් අපි කියන සාමාන්‍ය ක්‍රමවේදයට කොහොමද මේක සිද්ධ වෙන්නේ? ඔව් ඇත්තටම ක්‍රමවේද දෙකක් පවතිනවා. තුමා සඳහන් කර විදිහටම සේවා යෝජකයින්ට පුළුවන් සී වාර්තාව සී ෆෝම් එක කඩදාසියේ සී වාර්තාවක් විදිහට අපිට යොමු කරන්න. එසේත් නැතුණම් ඉලෙක්ට්‍රොනික සී වාර්තාවක් අපි කියන EC ෆෝම් එකක් කියලා ඒ විදිහට ඒ විදි දෙකෙන් එකක් විදිහට අපිට වෙත යොමු කරන්න පුළුවන් සහ ඊට අදාළ දායක මුදල් අපිට වෙත ගෙවන්න පුළුවන්. කඩදාසියේ සී වාර්තා අසුරෙන් දායක මුදල් ගෙවනවා නම් ඒ සඳහා ක්‍රම කීපයක් තියෙනවා. උන්ට පුළුවන් චෙක්පත් මගින් ගෙවන්න, හෝ මුදල් මගින් ගෙවන්න. චෙක්පත් මගින් ගෙවනවා නම් අපගේ මහ බැංකුවේ සේවකාර්ය සාධකන මුදල් දෙපාර්තමේන්තුවේ කාර්යාලයක් පවතින කොළඹ 1 වයිටවේස් ගොඩනැගිල්ල එහෙට පැමිණ ගෙවීම කරන්න පුළුවන්. නැත්නම් තැපැල් මගින් යොමු කරන්නත් පුළුවන්. මම සඳහන් කරන්න දෙවන ක්‍රමවේදය පිළිබඳ සේවා යෝජක ආයතනයකට පුළුවන් ඉලෙක්ට්‍රොනික සී වාර්තාවක් අපිට යොමු කරලා වාණිජ්‍ය බැංකුවක් හරහා ගෙවීම් කටයුතු සිදු කරන්න. ඒ සඳහා සේවා යෝජක ආයතන මුලින්ම අප වෙත ලියාපදිංචි විය යුතුයි. ඒ පිළිබඳ තොරතුරු සියලුම තොරතුරු අපගේ නිල වෙබ් අඩවිය වෙන epf.lk එහි සඳහන් වෙනවා. දැන් මේ සේවා යෝජක ආයතන වලට වගේම සේවයේ නියුතුයන් අපි කියන සේවකයන්ට මේක ලැබෙන වෙනත් පහසුකම් පිළිබඳව මොන හරි අවධානය යොමු කළා තියෙනවා. ඔව් සේවා සමාජිකයින්ට පූර්ව ප්‍රතිලාභ ලෙස පූර්ව ප්‍රතිලාභ සහ විශ්‍රාම ලැබීමෙන් අනතුරුව අවසාන ප්‍රතිලාභ ලබා ගන්න පුළුවන්. පූර්ව ප්‍රතිලාභ ලෙස අපි සඳහන් කරන 30ක් ඔවුන්ට පණ නිවාස ඉදිකිරීම ආදී ආදියට ඒ වගේම නිවාස ණය සඳහා තැන්පතු ඔවුන්ගේ ශේෂ පිළිබඳ අපකරයක් වගේ ලබා ගන්නට පුළුවන්. හොඳයි, බොහොම ස්තුතියි මේ සේවක අර්ථසාධක මුදල නැත්නම් EPF එක පිළිබඳව කෙටි කාලයක් තුළ අපිට කතා බහ කරලා ඉවර කරන්න බැහැ. නමුත් මේ කාරණා පිළිබඳව දැනුවත් කරන්න පැමිණීම පිළිබඳව අපි ඔබතුන්ට බොහොම ස්තුතිවන්ත වෙනවා. තව දවසක මුණ ගැහිලා මෙහි දිගුවක් ලෙස ඉතුරු කාරණා සාකච්ඡා කරමු. බොහොම ස්තුතියි.